මම ගුරුවරයෙක් විදිහට කළා වැඩ කරා. මම 1983 අවුරුද්දේ අප්‍රිකාව මහාදීපයට ගිය අතර අපේ පියදර්ශි හාමුදුරුවෝ 1984 මුල යුරෝපා මහාදීපයට වැඩියා. එතකොට අපි දෙන්න ගමන් දෙකක් ගියේ. අපි පොඩි කාලේ එකට හිටලා අධ්‍යාපනය ලැබලා අධ්‍යාපනය දීලා එතන නඩුදරව ප්‍රචාර කටයුතු වලට මම අප්‍රිකාවේ මහද්වීපයට උන්වහන්සේ යුරෝපා මහද්වීපයට ඇවිල්ලා අපි ලොකු ගමනක් අද උවන්නේ සත්කොට අපි කවුද මේ ඥානසරස්ව බොහොම දුප්පත් ගමක් කියලා. ඥානසර ඔව් වන්නේ හත් කෝරළේ මම ඒ වගේම මම දුප්පත් පළාතකින් ආවේ ඒගොල්ලෝ ගිරුවාපත්තුයි දකුණේ. එතකොට අපි දෙන්නම මේ ගමන දුප්පත් ගම් දෙකකින් ඇවිල්ලා මේ රටේ එතකොට අනිත් මම කියනවා මම 1986 අප්‍රිකාවේ ඉඳලා මෙහාට එනකොට මාර්තු මාස ප්‍රියදර්ශි හාමුදුරුවෝ තමයි මාව බාරගත්තේ. එදා මෙදා අතර මේ ඉන්න භික්ෂුන් වහන්සේලා උන්වහන්සේ හෝ මම හෝ එහෙමත් නැත්නම් තේස් බෞද්ධ විහාරයේ සෝමනතර හාමුදුරුවෝ නිසාවෙන් තමයි මේ ඉන්න කොහොම භික්ෂුන් වහන්සේලා ඉන්නේ. පුරුක් ඇවිල්ලා මේ අයට අපි ඩිරෙක්ට්ලි